Ciao friends, අද නම් ඔයාලව එක්ක යන්න හදන්නේ සුපිරි ප්ලේස් එකකට. ඉතින් මේකේ ගොඩාක් දේවල් බලන්න වගේම කරන්නත් තියෙනවා. ඒ වගේම ලොකු පොඩි දෙගොල්ලන්ටම යන්න හොඳ ප්ලේස් එකක් කිව්වොත් මං නිවැරදි. ඉතින් මේ ප්ලේස් එකේ වැදගත්ම දේ තමයි ස්පෝර්ට් වලට අමතරව සත්තුන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහ සත්තු පිළිබඳව අපිට ලොකු දැනුමක් ලබා ගන්නත් මේ ප්ලේස් එකේදී පුළුවන්. ඔන්න ඉතින් ඉතාලියේ දීර්ඝ නිවාඩුවකින් පස්සේ ඉස්කෝල පටන් ගන්න ඔන්න මෙන්න තියා අපි ගිය ගමන ගැන විස්තර තමයි ඔයාලට මේ අරගෙන එන්නේ. ඉතින් රස්නේ කාලේ ඉවර වෙලා සීතල පටන් ගන්න පරිසරයේ සැරසෙද්දි මේ අවුරුද්දේ සමර් සීසන් එකේ අවසාන ට්‍රිප් එක කිව්වොත් නිවැරදි. මට මේ වීඩියෝ එක එඩිට් කරන්න පොඩ්ඩක් පරක් වුණා. කමක් නැහැ. ඉතින් එන්නකෝ මේ සුන්දර දවස බබාලත් එක්ක කොහොමද ගත කළේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. තාම කිව්වේ නෑනේ අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ රෝමේ තියෙන සූ මරීනි කියන වෝටර් පාක් එකට. ඉතින් ඔයාලට මේකට එද්දී ටිකට් බුක් කරගන්න ඕන ඔන්ලයින් බුක් කරගන්න එක ගොඩාක් වාසි. අපිට ලොකු ඩිස්කවුන්ට් එකකුත් ලැබුණා. ඉස්සරහට කතා කරමු. ඒ වගේම සූ මරීන් එකට ඇතුල් වෙද්දී ඩිස්ප්ලේ එකේ ලොකුවට මේකේ දිස් වෙනවා තියෙන දේවල් බලන්න තියෙන දේවල් වෙලාවත් එක්ක. ඉතින් අපි වෙලාව හරියට කළමනාකරණය කරගෙන එකක් බලලා ඉවරෙද්දි තවත් තියෙන වෙලාව බලලා මග හරගන්නේ නැතුව ගොඩක් දේවල් අපිට මේකේ බලා ගන්න පුළුවන්.
le foche camminano sulla terraferma facendo questi piccoli balzi sulla pancia che si aiutano con le pinne anteriori. Le pinne anteriori delle foche sono proprio così, sono molto più corte rispetto a quelle degli leoni marini e poi presentano queste grandi unghie che utilizzano sia per camminare. In compagnia del mio assistente personale, Ciccio! Ciccio! Afferrare il pesce per dopo inghiotirlo intero. Allora Tao, vieni qua e mostriamo anche i nostri dentoni. Una forma anche per riconoscere un maschio di leone marino මම ඉතින් කලින් කිව්වනේ ඉස්කෝලේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි අපි මේක බලන්න ආවේ කියලා. අපි ආවේ සැප්තැම්බර් 14. ඉතින් මං කිව්වේ අපිට ලොකු ඔෆර් එකකුත් මේකේ හම්බුණා කියලා. මොකද මේ සූ මරීන් එකේ 20 වෙනි සංවත්සරය සමරනවා මේ අපි ආව දවසේ. ඉතින් ඒ හේතුව නිසා අපිට ලොකු ඔෆර් එකක් හම්බුණා. අපි ඔන්ලයින් බුක් කරේ ෆැමිලි පැකේජ් එක. ඉතින් බබාලට ඇඩ්ඩුනේ නැහැ. ලොකු දෙන්නට විතරයි ගෙවන්න උනේ. එක්කෙනෙකුට 24 ගානේ අපිට 48ක් තමයි ගෙවන්න උනේ. ඒකට ලන්ච් එකත් අපිට ඇඩ්ඩුණා. ඉතින් ඒ හින්දා අපිට ලොකු ඔෆර් එකක් හම්බුණා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩොල්ෆින් ලගේ සෙල්ලම් බලන්න. ඇත්තටම මාරම ලස්සනයි. වෙලාව යනවා තේරුනෙත් නැහැ. ඉතින් තවත් ගොඩාක් දේවල් ඔයාලට පෙන්වන්න තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. Sotto la loro forma liscia e accusolata si celano le stesse ossa delle nostre braccia e delle nostre mani, un'eredità dell'evoluzione che collega il mare nell'arte. Sono tutti sanno che lo sfiatatoio nasconde una...
දැන් ඉතින් අපි ගොඩක් දේවල් බලලා ලන්ච් එක ගන්න තමයි හදන්නේ. ඉතින් මේ ප්ලේස් එකේ තමයි ලන්ච් එක ගන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතන තියෙන දේවල් වලින් කැමති දෙයක් ඉල්ලගන්න පුළුවන්. ඉතින් අපි මේ ගත්තේ මේ මෙනු එක. ඉතින් දැන් කාලා අපිට තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඉතින් අපි මේක කාලා ඉවර වෙලා ෆිල්ම් එකක් බලන්න තමයි හදන්නේ. ඒක හරවන්න බෑ. හරවන්න බෑ. ඒ තව හරවන්න. ගෙතු වාඩි වෙන්න පුතේ. දැක්කද යාළුවෝ මේ කතා කරන ගහකුත් තිබ්බා. දැන් ඉතින් මේ යන ප්ලේස් එක නම් මාර භයානකම ක්‍රීඩාවක් කිව්වොත් නිවැරදි. මෙතන තියෙන ස්පෝර්ට් වලින් භයානකම ස්පෝර්ට් එක තමයි මේක. ඉතින් මේක යද්දි නම් ඇත්තටම සමහර තැන් වලින් හුස්ම හිර වෙනවා. ඒ තරම් මාරම බයයි. එන්නකෝ කොහොමද මේකේ එක්ස්පීරියන්ස් එක අපි ගත්තේ කියලා බලන්න. ඇත්තටම අද දවස ගොඩාක් අපි එන්ජොයි කරා. මොකද වෙලාව යනවා තේරුණෙත් නැහැ. ඉතින් ගොඩාක් ස්පෝර්ට් වගේම ඉගෙන ගන්න දේවලුත් ගොඩක් තියෙනවා. බබාලට ගොඩක් වැදගත්. ඉතින් ඉතාලියේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් එන්න කියලාත් මතක් කරනවා. මොකද සත්තු ගැන ඉගෙන ගන්න පුළුවන් අපි දන්නේ නැති දේවල්. ඒ වගේම විවිධ වර්ගයේ සත්තු බලන්නත් පුළුවන්. ඒ වගේම මේකේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඔයාලා වෙලාව හරියට කළමනාකරණය කරගෙන එකක් ඉවරෙද්දි එකක් බලන විදිහට වෙලාව ප්ලෑන් කරගෙන බලන්න ඕන. ඉතින් එතකොට ගොඩාක් දේවල් බලන්න පුළුවන්. අපි වෙලාව අපත යවන්නේ නැතුව හැම එකම බලලත් අපිට 4ක් විතර මග ඇරුණේ. උනාට අපි ගොඩාක් දේවල් මේකේ තිබ්බ බැලුවා. ඉතින් මේකේ කෑම ගැන සඳහන් කරොත් කෑමත් හොඳටම තිබුණා. ඉතින් අදට ඔයාලගෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා චාව් අපි YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එක තියෙන කියලා ආදරෙන් මතක් කරනවා. bell button එකත් click කරලා තියාගන්න, all කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. bye.